අද අපි කතා කරන්න යන්නේ දවස පුරාම වෙහෙස වෙලා ඉන්න දෙමාපියන්ටත් ප්‍රශ්නයක් වෙන පුංචි පැටවුන්ගේ රාත්‍රී නිින්දෙන් අවදි වීම කියන කාරණාව සම්බන්ධව. පුංචි පැටවුන් හරීම දඟකාරයි. ඒ වගේමයි අම්මා විතරක් නෙමෙයි තාත්තත් මේ කියන අත්දැකීම හොඳට විඳිනවා. හැමතිස්සෙම පුංචි පැටියා වෙනුවෙන් කැප වෙලා ඉන්න වෙනවා. රැයක් දවල්ක් කියලා වෙනසක් නැහැ. මේ දේවල් ගැන කතා කරද්දී වැදගත් වෙන දෙයක් තමයි පුංචි බබෙක්ගේ නිින්ද. පුංචි පැටියෙක් එයාලගේ දවසින් වැඩි හරියක් ගත කරන්නේ නිදා ගැනීම වෙනුවෙන්. එහෙම වුණත් ආයෙමත් ඇහැරෙනවා. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට මුළු රැයම ඇහැරලා පාන්දර යාමේ ටිකක් නිදා ගන්නවා. එතකොට ඉතින් රාජකාරියකට යන අම්මෙක්ට තාත්තෙක්ට නම් උදේට හැරගන්න අමාරු වෙනවා. මේ විදියට පුංචි බබාලගේ නිින්දට කිසිම පිළිවෙලක් නැහැ. අද කාලේ හැමෝම වගේ හරිම කාර්යබහුලයි. අම්මා වුණත් තාත්තා වුණත් වෙනසක් නැතුව බොහෝ පිරිසක් රැකියාවල නිරත වෙනවා. මේ නිසාම තමන්ගේ පුංචි පැටියා බාර වෙන්නේ ආච්චිට සීයාට එහෙම නැත්නම් ආයම්ම කෙනෙකුට. ඉතින් මේ පැටියාගේ පිළිවෙලක් නැති නිින්ද මේ හැමෝටම ප්‍රශ්නයක් වෙනවා. මේ විදියට පුංචි බබෙක්ගේ නිින්ද වෙනස් වෙන්න බලපාන හේතු මොනවද කියලා අපි ඉස්සෙල්ලම බලමු. පළවෙනි එක තමයි මේ පුංචි පැටියාට බඩගිනි ඇතිවීම. ඒ වගේම දෙවැනි කාරණාව තමයි පුංචි පැටියාට මුත්‍රා පිටවීම නිසා ඇතිවන තෙතමනය. මේ හේතු දෙක සාමාන්‍ය තත්ත්වයන්. බොහෝ විට අම්මට තාත්තට මූණ දෙන්න වෙන තත්ත්ව තමයි මෙන්න මේ කාරණාවන් දෙක. නමුත් ඊට අමතරව යම් යම් හේතුන් මත පුංචි පැටවු රාත්‍රී යාමේදීත් නිින්දෙන් අවදි වෙන්න පුළුවන්. ඒ මොනවද කියලා අපි දැන් චුට්ටක් බලමු. අධික උණුසුමක් හෝ සීතලක් දැනීම. ඒ වගේම පුංචි පැටියට නිින්දට බලපාන ආක්‍රමණශීලී ආලෝකයක් තිබීම. රාත්‍රියේදී ඇතිවන හදිසි ශබ්ද. ඒ වගේම තවත් කාරණාවක් තමයි අපි දැන් පුංචි පැටියා සනීපාරක්ෂක තුවා භාවිතා කරනවානේ. සමහර වෙලාවට මොකක් හරි ප්‍රශ්නයක් නිසා මේ සනීපාරක්ෂක තුවා මිරිකීම. ඒ වගේමයි පුංචි කෘමි සතුන් දෂ්ට කිරීමක් නිසා වෙන්නත් පුළුවන්. දැන් මේ වර්ෂා කාලෙකදී නම් සාමාන්‍යයෙන් ඇඳක මෙට්ටේ ඇතුලේ වගේ හිටපු චූටි කෘමි සතුන් කූඹියෙක් පවා දෂ්ට කරොත් මේ පුංචි පැටව අවදි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එදිනෙදා ජීවිතයේ දෙමාපියෝ නොහිතන දේවල් ගැන පුංචි පැටියෙකු සිටින නිවසක නම් වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම දරුවාගේ රෙදි වියලා ගැනීමෙන් පසු එම ඇඳුම් ඇඳවීමට පෙර ඒ පිළිබඳව විමසිලිමත් වෙන්න ඕනි. ඒ කියන්නේ අපි අඩුම තරමින් මාස 2-3ක් යනකම්වත් මේ රෙදි අයන් කරලා ගන්නවා නම් හොඳයි. මොකද අපි අවුවේ වේල ගන්නකොට කෘමි සතුන් ඒ වගේ මොනවා හරි දූවිලි රැඳිලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් අර කෘමි සතුන් රාත්‍රියේදී දෂ්ට කළා පුංචි පැටවුන් අවදි වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පවතින පහසුකම් මත පුංචි බබාට සුවදායක නිින්දකට සුදුසු පරිසරයක් ලබා දීම වැදගත් වෙනවා. මේ කුමන හේතුන් අපි සලසලා දුන්නත් මෙන්න මේ හේතුන් වලට ඉඩකඩ ඇතිවන දේවල් අපි ඉවත් කරලා දුන්නත් රාත්‍රී නිින්දෙන් පස්සේ නැවත අපේ පුංචි පැටවුන් අවදි වීම දවස පුරා වෙහෙස වෙලා ඉන්න දෙමාපියන්ට ඇත්තටම හරිම වෙහෙසකර කාරණාවක්. නිවසක සිටින අම්මා කෙනෙක්ට වුණත් මේ දැනෙන වෙහෙස ඒ හැටි වෙනසක් නැහැ. මොකද දවස පුරාම පුංචි පැටියාගේ දඟකාරකම් එක්ක හැප්පෙන හන්ද හරිම රාත්‍රී යාමේදී හරිම වෙහෙසකරයි. ඉතින් මේ නිසා මේ තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම හරිම වැදගත් වෙනවා. දෙන්නෙක් විදිහට හිටපු පවුල් ජීවිතය 3 දෙනෙක් වුණාට පස්සේ අවශ්‍යම දේ වෙන්නේ අනිත් අයගේ සහයෝගය සහ මනා තේරුම් ගැනීම. මේ අතරිනුත් විශේෂම කරුණ වෙන්නේ සැමියා සහ බිරිඳ අතර පවතින සහයෝගය, සමගිය වගේම එකිනෙකා සියලු වැඩ බෙදාගෙන සිදු කිරීමයි. එහෙම වුණොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න වගේම
නිදහස් මනසකින් ජීවත් වෙන්න අවකාශය උදා වෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා දෙන්නටම තමන්ගේ වගකීම් ඉෂ්ට කරමින් නිදහස් මනසකින් ජීවිතයට මුහුණ දෙන්න මේ වැඩ බෙදා ගැනීම තුලින් අවකාශය උදා වෙනවා. අපේ සංස්කෘතිය තුලදී ගෘහමූලික තත්ත්වය පියාට උරුම වුණාට බොහෝමයක් කටයුතු සිදුවන්නේ අම්මගේ අතින්. දවස පුරාම වෙහෙසෙන අය නිදි වරාගෙන පුංචි පැටියව රැක බලා ගන්නවා. බොහෝ වෙලාවට තම සැමියාගේ සියලු කටයුතු පවා සිදුවන්නේ බිරිඳගේ අතින්. මේකී තත්ත්වයන් වෙනස් වීම අනිවාර්ය වෙනවා. වැඩ බෙදා ගැනීම තුලින් කාල කළමනාකරණය සිදු කර ගැනීමට හැකි වෙනවා. එහෙම වුණත් පුංචි පැටියෙකුගේ කටයුතු අතරේ සුවදායක ජීවිතයක් ගත කිරීමේ හැකියාව උදා කරගන්න හැකියාව ලැබෙන්නේ අර කියන්න වගේ වැඩ බෙදා ගැනීමේ කටයුතු දෙන්නම කරගත්තොත් විතරයි. රැකියාවක නිරතව සිටින බිරිඳක නම් ඇයද සැමියා සමග පවුලේ ආර්ථිකයට රැකියාවක නිරතව සිටින බිරිඳක නම් ඇයත් සැමියා වගේම පවුලේ ආර්ථිකය ගොඩනගන්න කරට කර දායකත්වය සපයනවා. අද සමාජයේ බොහෝමයක් අම්මා වගේ තාත්තා වගේම අම්මත් රැකියාවල නිරත වෙනවා. මේ නිසා දෙන්නම කාර්යබහුලයි. දෙන්නම වෙහෙසෙනවා Tamanගේ පවුල් ජීවිතය, පවුලේ ආර්ථිකය නගා සිටීම උදෙසා. මේ නිසාම සැමියා විසින් බිරිඳගේ මානසික තත්ත්වයන් නිරන්තරයෙන් සුරැකීම සාර්ථක පවුල් ජීවිතයක් උදෙසා අනිවාර්ය වෙනවා. හිතන්නකෝ දවසේ රාජකාරි හමාර කරලා නිවසට පැමිණෙන සැමියා වෙත තේ කෝප්පය දෙන්නේ. හිතන්නකෝ දවසේ රාජකාරි හමාර කරලා නිවසට පැමිණෙන සැමියා වෙත තේ කෝප්පය සාදා දෙන්නේ බිරිඳ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් දකින දසුන. ඒ වුණත් පුංචි පැටියෙක් සිටින නිවසක බිරිඳටත් මෙවැනි අවස්ථා හිමි කර දීම සැමියාගේ වගකීමක් වෙනවා. අන්න ඒ තුලින් තමයි ඔවුන් අතර තියෙන ආදරය, සමගිය, සහයෝගය, ඒ වගේම තවදුරටත් මේ පෞල් ජීවිතේ රැක ගැනීම කියන දේවල් වර්ධනය වෙන්නේ මෙන්න මේ කියන කටයුතු හරියාකාරව කළමනාකරණය කර ගැනීම තුලින් තමයි. පුංචි පැටියෙකුගේ සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ මේ පුංචි පැටියට නොදැනීමයි. මේ නිසාම නිින්ද පාලනය කරගන්න මුල් කාලයේදී හැකියාවක් පුංචි පැටවුන්ට පවතින්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මවගේ සහ පියාගේ කාල කළමනාකරණය කර ගැනීම. නිවසක සිටින මවක නම් බොහෝ විට රාත්‍රී වේලාවේදී දරුවා අවදි වී සිටින බව දන්න නිසා දහවල් කාලේ පුංචි පැටියත් එක්ක විවේකී නිින්දක් පොඩි හරි කෙටි නිින්දක් හරි ලබා ගැනීමට කාලයක් වෙන් කරගන්න පුළුවන්. මේ දේ අම්මගේ මානසික නිදහසටත් ගොඩාක් වටිනවා. ඒ වගේමයි ආහාර සැකසීම පුංචි පැටියාගේ පුංචි කටයුතු පවා අම්මා තාත්තා කියන දෙදෙනාගේම අතින් පුළුවන් අවස්ථාවල සිදුවීමත් ඇත්තටම පෞල් ජීවිතය තුළදී අනිවාර්යෙන් ගොඩක්ම වටිනවා. ඇත්තම් විට පුංචි දරුවන් රාත්‍රී කාලයේදී නිින්දට කලින්ම නිින්දට ගිහිල්ලා නැවත මධ්‍යම රාත්‍රියේදී අවදි වෙන්න පුරුදු වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් චූටි කාලේදී ගොඩක් පුංචි පැටවුන් මේ වගේ පුංචි දරුවෙක් සිටිනවා නම් මවට දරුවා සමග යම් වෙලාවක් කලින් නිදා ගන්න ඒ අතරවාරේ නිවසේ කටයුතු උදෙසා සැමියාගේ අපේ තාත්තගේ සහයෝගය ගොඩාක් වටිනවා. මේවා ඉතින් අර කට වචනයට කියවුණාට ක්‍රියාවෙන් කරන්න අමාරුයි කිව්වත් ඒ දේවල් ක්‍රියාවෙන් කරොත් පෞල් ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතිනවා. ඒ වගේම මේ තුලින් දරු පැටියාගේ දඟකාරකම් අතරේ ප්‍රීතිමත් පෞල් ජීවිතයක් ගත කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. මේ කියන කරුණු ගැන අවධානය ඇත්තටම අපිට චුට්ටක් අමාරු වුණාට හරියට අවධානය යොමු කළා මේ විදියට කළමනාකරණය කරගත්තොත් පුංචි පැටියාගේ නිින්ද අතරේ අපේ තියෙන වැඩ කටයුතු අපි දෙන්නගේ ආදරේ මේ හැමදේම හරියට කළමනාකරණය කරගත්තොත් මං හිතනවා පුංචි පැටියා වර්ධනය වෙනවත් එක්කම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න අපේ අම්මලාට තාත්තලාට අවස්ථාව උදා වෙනවා කියලා. ඉතින් එහෙනම් තවත් මේ වගේම හරවත් ප්‍රයෝජනවත් කතාවකින් අපි ආයෙත් හමු වෙමු.